හරි ඔන්න අදත්තාව අලුත් ලෙසන් එකක් අරගෙන මෙට්ස්කොඩ් YouTube channel එක මගේ ඔන්න ඉතින් අද අපි කතා අනුකරණය ඕන වෙනවා මේ දවස් ටිකේම මම මේ YouTube channel එකට දාන්නේ සාමාන්‍යයෙන් ෆිසික්ස් වල සමහර සමීකරණ හැදෙන විදිහ ඒව ගැන අයිඩියා එකක් ගන්න කැමති ළමයින්ට ඒව ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න තමයි මම මේක දාන්නේ. ඔන්න ඉතින් අද ගෙනාව අවස්ථිති ගුණ හැදෙන හැටි. මෙතන මම කරුණු කීපයක් ගැන කතා කරන්න හිතුවා. මේවා තමයි ප්‍රධාන මාතෘකා ටික. ඉස්සලාම අපි කතා කරමු වලල්ලක. ඒ කියන්නේ ඝනකමක් නැති වලල්ලක හොයන විදිහයි ඝනකමක් තියෙන වලල්ලකයි හොයන විදිහයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඝනකම තියෙන වලල්ලක් අපි ගත්තොත් අපි ඒකට ගමුකෝ එක වලල්ලක අවස්ථිති ගූර්ණය වලල්ලක් ගත්තොත් ඔහොම වලල්ලක් තියෙනවා. මේ මධ්‍ය ලක්ෂය ඇතුළට තමා තියෙන්නේ. කියන්නේ මේ පොතෙන් ඇතුළට තමා බ්‍රහ්මණක්ෂය තියෙන්නේ. එතකොට මේක තමයි බ්‍රහ්මණක්ෂය වට අවස්ථිති ගූර්ණය. බ්‍රහ්මණක්ෂය වට අවස්ථිති ගූර්ණය හොයමු. අවස්ථිති ගූර්ණය මෙතන අපි ගන්න ඕනේ දැන් මෙතන මේක ස්කන්ධය M නම් මෙයාගේ ස්කන්ධය M නම් මෙයාගේ එක අංශුවකට අපි එක අංශුවෙන් අංශුවට හොයන්න ඕනේ. අපි මෙන්න මේ වගේ පුංචි අංශුවක් ගමු. මෙන්න මෙයාගේ මේක අංශුවක් d θ මෙයාගේ d θ. එතකොට මෙයාගේ අරය r නම් d θ වැඩි කිරීම r. හරිනේ. අපි මෙයා ගමු රේඛීය ඝනත්වය. d සමානයි m යට 2πr. හරිනේ. m යට 2πr. අපි වෙන පාටක් කරන් ලියමු. එතකොට අපිට ඕනේ මේ හැම d θ r වල අංශුවකම අවස්ථිති ගුණ. අපි එක අංශුවක අවස්ථිති ගුණ යමු. අංශුවක අවස්ථිති ගුණය සමානයි d θ .r වැඩි කිරීම ඝනත්වය d නෝට් කියලා ගමුනේ. d නෝට් මේ බ්‍රහ්මණක්ෂයට තියෙන දුර තමා r වර්ගය r වර්ගය. එතකොට di සමානයි d θ .r d නෝට් r වර්ගය. මේ දෙපැත්තම අනුකලනය කරොත් i මෙම අනුකලනය කරනවා අපි 2π ගින්න බිඳුවට අනුකලනය කරාම r ඝනය d θ .d නෝට්. එතකොට එනවා ඔක්කොම නියත එළියට ගමු. r ඝනය d නෝට් d θ අනුකලනය අරගෙන අපි සීමාව ආදේශ කරොත් d θ ගේ අනුකලනය t තමයි. t ට 2π ගත්තොත් r3 d නෝට් .2π ධනC අඩු කිරීම ධනC. මේක කැපිලා එතකොට එනවා r3 d නෝට් .2π. අපි දැන් ආයෙ මේක ලියමු. අකොට අවස්ථිති ගුණ වෙනවා අපිට r3 d නෝට් කියන්නේ m යට 2πr වැඩි කිරීම 2π. 2π ට 2π කැපෙනවා. r ට r එකක් කැපිලා වර්ගයක් එනවා. එතකොට එනවා mr වර්ගය. හරි. ඔන්නම තමා වලල්ලේ ඝනකමක් නැහැ. මේ තනි වලල්ලක්නේ. එතකොට මේක ඝනකමක් නැතිව තනි වලල්ලක අපි අවස්ථිති ගූර්ණය ගන්න ඔන්නෝම. අපි තව එකක් බලමු. ඒකේ අවස්ථිති ගූර්ණය ගන්නේ කොහොමද කියලා.
අපි බලමු ඒකට ගන්න කොහොමද කියලා. ඝනකමක් සහිත වලල්ලක අවස්ථිත ගූර්ණය. අවස්ථිති ගූර්ණය. හරිනේ. අපි දැන් ඒක බලමු. මෙතනදි ගන්න මෙන්න මේ වගේ වලල්ලා. ඔන්න වගේ වලල්ලා මෙන්න මෙතන තමයි භ්‍රමණාක්ෂය තියෙන්නේ. භ්‍රමණාක්ෂය. මෙයාගේ ස්කන්ධය අපි m කියලා ගත්තොත් මෙයාගේ තියෙන පෘෂ්ඨීය ඝනත්වය අපි ගමු පෘෂ්ඨීය ඝනත්වය. පෘෂ්ඨීය ඝනත්වය. දැන් මෙයාගේ තියෙන කොහමද? R1 R2. එතකොට දැන් මෙයාගේ වර්ගඵලය ගන්න පයි r වර්ගයනේ. පයි r R2 වර්ගය ඍණ R1 වර්ගය. ඔන්න ඔහමනේ. එයාගේ මේ වර්ගඵලය එන්නේ මෙන්න මේ කොටසේ. ලොකු එකකින් පොඩි එක අඩු කරනවා. එතකොට පෘෂ්ඨීය ඝනත්වය එන්නේ ස්කන්ධය බෙදීම පයි R2 වර්ග ඍණ R1 වර්ග. හරිනේ. ඔහොම තමයි යාගේ මේ ඝනත්වය ගන්න. අපි ඊට පස්සේ ගන්නවා අපි අනුකලනය කරන්න ගන්න මෙන්න මේ වගේ තනි වලල්ලක්. අපි වලල් වෙන විදිහකට ගමු. මෙන්න මේ වගේ වලල්ලක්. අපි මේ වගේ වලල්ලක් තමයි සලකන්නේ. ඒක හරියට මැදෙන්න ඕනේ මැදට වලල්ලක්. අපි කයින් කරමු. ඔන්න වගේ මැදින් එන වලල්ලක්. මෙයාට තියෙන දුර අපි ගත්තොත් x කියලා. ඝනකම dx. පුංචි ඝනකමක් තියෙන dx වලල්ලක්. පුංචි ඝනකමක් තියෙන dx වලල්ලක් ගත්තොත් අපි මේක එළියට අරන් ඇද්දොත් ඔන්න ඔහොම එකක් නෙන්නේ. ඔන්න ඔහොම එකක් එනවා. ඝනකම dx 2πx මෙයාගේ දුර. එතකොට මෙයාගේ ස්කන්ධය එනවා. අපි m0 කියලා ගත්තොත් m0 සමානයි 2πx .dx වැඩි කිරීම මෙයාගේ ඝනත්වය. d0 කියලා ගමුකෝ. d0 ඝනත්වය. d0 ඝනත්වය. එතකොට මේ වලල්ලේ අවස්ථිති ගූර්ණය අපි ගත්තොත් di සමානයි 2πx .dx .d0 වැඩි කිරීම x වර්ගය. x වර්ගය කියන්නේ අදාළ භ්‍රමණාක්ෂයෙන් නම් තියෙන දුර. අපි දැන් මේක අනුකලනය කරමු. අනුකලනය කරා i 2π නියතයක් d0 නියතයක් 2π d0 එළියට ගන්නවා අනුකලනය. dx x ගණය. කොහොම තමයි එන්නේ. එතකොට මෙයාගේ අනුකලනය යන්නේ R2 ගේ ඉඳන් R1 ට. අපි බලමු එක. 2π d0 dx ගණය dx x ගණය අනුකලනය එන්නේ x 4 බෙදීම 4. R2 R1. එතකොට මේ දෙක අඩු කරාම නියතයක් වෙන්නේ අපි ආදේශ කරමු මේ සීමාව 2π d0
R2 ඝනය බෙදීම 4 ඍණ 2π d0 R1 හතරවෙනි බලය යට 4 2π බෙදීම 4 වැඩි කිරීම m mπ R2 වර්ගය ඍණ R1 වර්ගය. එතකොට උඩට එනවා R2 ඝනය ඍණ R1 ඝනය. පයිට පයි කැපෙනවා භාගය. භාගයයි m R21 ඍණ R1 හතරවෙනි බලය අඩු කිරීම R2 වර්ග ඍණ R1 වර්ග බෙදුවම තමයි ඒකෙන්නේ. ඔන්න ඔහම තමා සාධාරණ ඝනකමක් සහිත වලල්ලකට අවස්ථිති ගූර්ණය අපි ගන්න. මේ ආදේශ කරාම උත්තරේන අපි ගමුකෝ දැන් R බෙදීම දෙකක් වෙනවා කියලා. එතකොට මේකෙන් එනවා භාගයේ mr වර්ගය R ඝනකමක් තිබ්බහම. අන්න ඒ වගේ මේකට ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු තවත් අලුත් මේකකට. දැන් අපි යන්නේ දැන් අපි වලල්ල කිව්වනේ වල්ලු ගොඩක් සම්බන්ධ වෙන එකක් ගන්නවා. තව විදිහක් තමයි ගෝලය. කුහර ගෝලය. කුහර ගෝලය අවශ්‍ය ගුණය හඳුන්වනවා. දෙක කුහර ගෝලයක අවස්ථිත ගූර්ණය. අවස්ථිත ගූර්ණය සෙවීම. මෙතනදී අපි ගන්නවා ගෝලයක් ගන්නවා. එයාගේ අක්ෂයන් මෙහෙම මේක 3D එක පොඩ්ඩක් ඉතින් මවා ගන්න වෙනවා. ඔන්න ඔහම තමයි ඉන්නේ. අපි ගන්නවා යම්කිසි නිශ්චිත දුරකින්. අපි මෙන්න මෙතන බිඳුව කියලා ගත්තා. මෙන්න මේ වගේ පොඩි වලල්ල. ඔන්න ඔහම පුංචි වලල්ලු කෑල්ලක් ගන්නවා. පුංචි වලල්ලු කෑල්ලක් ගන්නවා. පුංචි වලල්ලු කෑල්ලක් ගන්නවා. මේක R මේක තීටා. එතකොට මෙයාගේ අරය වෙන්නේ මෙතන තීටා R cos තීටා. R cos තීටා අරය වෙච්ච වලල්ලක් තමයි සලකන්නේ. අපි වලල්ල මෙහෙම ඇන්දොත් දිගට මේක R cos තීටා 2π R මේ ටික කෝණයක්නේ. මේක මේ චුට්ට ගත්තාම d තීටා R d තීටා R d තීටා. හරිනේ. එතකොට බලන්න මේ අක්ෂයට තියෙන දුරන ගන්න ඕනේ. අක්ෂයට තියෙන දුරේ වර්ගය වැඩි කරනවා ඒ තියෙන ස්කන්ධයෙන්. දැන් මේක වලල්ලක්නේ. එතකොට මේ වලල්ල අපි ගන්නවා. වලල්ලට අපි ගත්තේ mr වර්ගය. එතකොට මේක m නේ. අපි මේක ගන්න තෙලිය ගන්නවා. මෙයාගේ d0 සමාන වෙන්නේ ස්කන්ධය බෙදීම 4π r වර්ගය. ඝනකමක් නැහැනේ. අපි ඝනකම තියෙන එකත් කතා කරමු. එතකොට මෙයාගේ di සමාන වෙනවා මෙයාගේ 2π r cos theta වැඩි කිරීම r d theta වැඩි කිරීම මෙයාගේ දැන් තියෙන දුර r වර්ග cos වර්ගනේ. r වර්ග cos වර්ග theta. හරිනේ. එතකොට අපිට ගන්න පුළුවන් d theta අනුකලනය දෙපැත්ත අනුකලනය කරනවා i සමානයි 2π r 1යි 2යි 4ක් තියෙනවා. r 4 වර්ගයේ 4 වෙනි බලය cos ඝන theta d theta. හරිනේ. ඔන්න ඔක තමයි එන්නේ. මේක d0 දාන්න. d0
d0. අපි r cos ගණය ලියන්න පුළුවන් cos වර්ගය sin θ කියලා. cos වර්ගය sin θ. අපිට මේක ලියන්න පුළුවන් cos වර්ගයක් වෙන විදිහට cos වර්ග θ දන cos θ d θ 2π r ගණය d0 සමානයි i. කොට i සමානයි 2π r ගණය d0 cos θ ලියන්න පුළුවන් 1 ඍණ sin වර්ග θ cos θ d θ. අපි තව ටිකක් මේක ලියමු. 2π r ගණය d0 cos θ sin වර්ග θ cos θ d θ. අපි මේක තනි තනිව අනුකලනය කරමු. එතකොට එනවා cos θ අනුකලනය sin θ 2π r ගණය d θ sin θ d0 sin θ ඍණ මේ මෙයාගේ අවකලනය මේ එළියෙන් තියෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් අර මම කලින් වීඩියෝ එකකදී කීප විදිහට ලියන්න පුළුවන් 2π r ගණය d0 sin ඝන θ බෙදීම 3. සීමාව දාමු. අපි මම මේ ඉස්සලම් භාගයකට දාන්නේ. ඒකින්ද අපි දාන්නේ θ බිංදු 90 ඉඳන් බිංදුවට අංශක 90 කියන්නේ අංශක 90 කියන්නේ පයිනේ. පයි බෙදීම 2 පයි බෙදීම 2 ඉඳන් බිංදුව වෙනකම්. එතකොට ඒක දෙගුණෙන් වැඩි කරාම මුළු ගෝලය එනවනේ. අපි එහෙම ගමු. ඒක ලේසියිනේ. එතකොට sin θ පයි බෙදීම 2 කියන්නේ sin 90 කියන්නේ 1යි. එතකොට මෙතන 1යි මේ sin ඝනෙනුත් 1යිනේ 1යට 3. එතකොට 2යට 3ක් එන්නේ. 2π r ඝනය d0 3යට 2යට 3යි. 2යට 3ක් තමයි එන්නේ. මේ අර්ධ ගෝලයක අවස්ථිත ගුරුනේ. කුහර ගෝලයක. තව එකක් ගමු. මේ තියෙන රූපයි මුළු ගෝලය ගන්න නම් d0 වැඩි කිරීම 2යි. එතකොට ගන්න පුළුවන් i සමානයි 2π r ඝනය d0 කියන්නේ m යට 4π r වර්ගය 2 බෙදීම 3 වැඩි කිරීම 2. 2ට 2 කැපෙනවා 4යි. පයට පයි කැපෙනවා r වර්ගය. මෙතන r වර්ගය. මෙතන r වර්ගය කියලා මෙතන වර්ගයක් එනවා. 2යට 3යි mr වර්ගය. ඔන්න ඔහම තමයි කුහර ගෝලයක අවස්ථිත ගුරුණය හැදෙන්නේ. ඊට පස්සේ මම කියන ඝනකම තියෙන එකක් හැදෙන විදිය ඝනකම තියෙන ගෝලයක අවස්ථිත ගුරුණය හැදෙන විදිය අපිට ඒකට ආදේශ කරලා පුළුවන් සම්පූර්ණ ගෝලයක ඒ කියන්නේ සිලබස් එකේ තියෙන සම්පූර්ණ ගෝලයක අවස්ථිත ගුරුණය හැදෙන විදියත් ගන්න. කොරේනස් තුන කුහර ගෝලය ඝනකමක් සහිත අවස්ථිත ගුරුණය සෙහි. හරි, දැන් අපි බලමු ඒකට කොහොමද ගන්න කියලා. ඒකෙදි ගන්නේ ඔහොම තියෙනවා. හරිනේ. අපි මේක ගමු
R1 R2 අපි දැන් ගන්න ඕනේ අපි දැන් අනුකරණය කරන්න එකම විදිහකන්න. එතකොට දැන් අතනදී අපි ගත්තේ පුංචි වලලු ගොඩාක් දැන් මේ ගෝලයේ පුරාවටම තියෙනවානේ. අපි මේ ගෝලය ගත්තොත් දැන් මේ වගේ වලලු ගොඩාක් තියෙනවා මේ රතු පාට වලලු එකිනෙක එක මේ එක මරේ නෙමෙයි. ඒත් වලලු ගොඩකින් මේ ගෝලේ හැදිලා තින්නේ. කුහර ගෝලේ. එතකොට අපි මේක ගත්තොත් මේක හැදිලා තින්නේ ගෝල ගොඩකින්. මේ මෙතන එක ගෝලයක්. මෙතන එක ගෝලයක්. ඔන්න ඔහම ගෝල ගොඩාක් ඔය ගෝල ගොඩකින් හැදිලා තින්නේ. එතකොට අපිට D0 එක ලියාගමු. නැත් ඒක අමතක කරනවා. D0 සමානයි මෙයාගේ ස්කන්ධය m මාස් එක m ස්කන්ධයෙන් පරිමාවන්නේ දැන් මට පරිමාවක් තියෙනවා 4න් 3යි පයි R1 ඝනය ඍණ R2 ඒක පරිලියා ගත්තා. එතකොට එනවා 3m 4යි පයි R1 ඝනය ඍණ R2 ඝනය හරිනේ D0. දැන් කොට අපි එක x දුරකින් තියෙන මේක වෙන්න රතු පෑනකින් ලිය. ඔන්නෝම මේවා ඔක්කොම හරියට පොඩ්ඩක් මැදට එන්න ඕනේ. ඔය ටිකක් අමාරුයි තාම x නේ. එතකොට අපි දැන් මෙයාගේ dx කියන පොඩි ඝනකමක් තියෙනවා. අපි කොට මේක දැන් අපි කපලා බැලුවොත් වෙන්නේ තැටියක් වගේ. ඔන්නෝම තැටියක්. ඝනකමක් dx ඝනකමක් තියෙන තැටිය. මෙයා වර්ගඵලය. මේ ටික dx මෙයාගේ වර්ගඵලය 4යි පයි x වර්ගයේ dx. එතකොට මෙයාගේ මුළු මේක හොයන්න නම් ස්කන්ධය හොයන්න නම් අපි ගමු m0 සමානයි 4යි පයි x වර්ගය වැඩි කිරීම dx වැඩි කිරීම d0. හරිනේ d0 ගත්තා. තව එකක් පොඩ්ඩක් අරන් තියන්න හිටියා. අපි දැන් අපි දන්නවා කුහර ගෝලයක අවස්ථිත ගූර්ණය 2/3යි mr වර්ගය. අපි දැන් මේ අදාළ එකකට ලියමු. එතකොට එනවා di සමානයි 2/3යි m0 r වර්ගය කියන්නේ x වර්ගය. හරිනේ ඒක තේරුණා. එතකොට දැන් අපි m0 ලියමු. di සමානයි 2/3යි m0 එන්නේ 4යි පයි x වර්ගය dx d0 x වර්ගය. එතකොට එනවා අපි දෙපැත්තම අනුකලනය කරමු. මෙහෙම අනුකලනය දාලා i සමානයි 2/3 නියතයයි 4යි පයි d0 x ඝනය x 4වෙනි බලය dx. අපි මෙයාව අනුකලනය කරන්න ඕනේ. අපි R1 නේ R1 ගේ ඉඳන් R2ට අනුකලනය කරන්න. එතකොට හරි දැන් ගොඩක් දුරට හරි. එතකොට මෙයාගේ අනුකලනය අපි අරන් සීමාව ආදේශ කරමු. අපි අනුකලනය ලියමු ඉස්සලා 2/3යි 4යි පයි d0 x ඝනය බෙදීම 5 ධන c. ඊට පස්සේ සීමාවන් x ආදේශය. එතකොට එනවා 2/3යි 4යි පයි d0 r1 බෙදීම 5 ඍණ R2 බෙදීම 5 අඩු කරාම එන උත්තරය. ඔන්න ඕක තමයි අවස්ථිත ගූර්ණය. හැබැයි මේ අර්ධ ගෝලයක අවස්ථිත ගූර්ණය. අපි දැන් ගත්තේ අවස්ථිත නෑ. මේක සම්පූර්ණ ගෝලය. මෙතන ගන්න අපි x ගන්නේ dx ගන්නේ මේ කෝණයකින් නෙමෙයි. එතකොට මේක තමයි සම්පූර්ණ අවස්ථිත ගූර්ණය. ඊට පස්සේ අපි දැන් ආදේශ කරලා බලමු ඔක්කොම ටික 2/3යි 4යි පයි d0 අපි ගත්තා 3m
4යි r1 ඝන ඍණ r2 ඝනය ඩොට් r1 පහ ඍණ r2 පහ ඒක බෙදීම 5 3ට 3 කැපෙනවා 4ට 4යි කැපෙනවා 2ට 5යි 2ට 5යි m ඩොට් r1 පස්වෙනි බලය ඍණ r2 පස්වෙනි බලය r1 ඝනය ඍණ r2 ඝන. දැන් අපි ගමු සිලබස් එකේ තියෙන සම්පූර්ණ ගෝල. සම්පූර්ණ ගෝලයක r1 විතරනේ තියෙන්නේ. r2 සමානයි 0 පූර්ණ ගෝලයක r2 සමානයි 0 බැවින් 2ට 5යි m r1 පහ බෙදීම r1 ගන්න r1 වර්ගය. එතකොට එනවා 2ට 5යි m r1 වර්ගය. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා ගුණාත්මකව ගත්තොත් කුහර ගෝලයක අවස්ථිත ගූර්ණය මැද. මොකද ඒක හරිනේ. මොකද කුහර ගෝලයක භ්‍රමණක්ෂයට වඩා භ්‍රමණක්ෂය වටා තියෙන අංශු ව්‍යාප්තිය වැඩි. මොකද එක අංශුවක් තියෙන අර එකම දුරකින්නේ. මේකේ කොටසක් විතරයි එකම දුරින් තියෙන්නේ. අදාළ r දුරින් තියෙන අනිත් ඒවා තියෙන r වලට ඇතුලේ. එතකොට මෙයාගේ අවස්ථිත ගූර්ණය සාමාන්‍යයෙන් අඩුයි කොහොමත් කුහර ගෝලයකට වඩා. ස්කන්ධ සමාන කුහර ගෝලයකුයි සම්පූර්ණ ගෝලයකුයි ගත්තාම. මම නිකන් කිව්වේ ඔය ටික තමයි. ඔව් තව එකක් තියෙනවා. අපි දැන් ගමු දණ්ඩ. මේ දඬු වල ගන්නත් පුළුවන්. මේ පොඩි තියරියක් තියෙනවා. ඒ තියරිය පස්සෙද ගන්නන්න ඕනේ. මේ එකක්වත් මේ A level උගන්නනේව නෙමෙයි. මේව මම මේ කියන්නේ මේ සමීකරණ අර හැදෙන විදිහ ගැන පොඩි කුතුහලයක් තියෙන ළමෙක්ට පොඩ්ඩක් දැනගන්න තමයි ඉතින්. මොකද මටත් ආපු ප්‍රශ්න හින්දා මේ දණ්ඩක අවස්ථිත ගුණය. දණ්ඩක අවස්ථිත ගුණය. අපි ගමු අයින ගමු. අයින ඉස්සලම තින්න අපිට එකට 3නේ. අපි අන්ඩු කරගමු. දණ්ඩක අවස්ථිත ගුණය ඔක තමයි භ්‍රමණක්ෂය. මේක තමයි භ්‍රමණ අක්ෂය. අපි ගමු මං ආයෙ පොඩ්ඩක් ඇඳගන්නවා මෙයාගේ ස්කන්ධය m දිග l. අපි ගමු මෙහෙම මෙන්න මේ වගේ පුංචි ස්කන්ධාංශුවක්. මෙයාගේ ස්කන්ධාංශුව ගත්තොත් තියෙන දුර x නේ. මෙයාගේ තියෙන දුර x. එතකොට භ්‍රමණාක්ෂයේ තියෙන x. මෙයාගේ දිග dx. ස්කන්ධාංශයේ දිග dx. අපි මෙයාට ගමු රේඛීය ඝනත්වය ස්කන්ධයේ බෙදීම දිග සමානයි d not නේ. ඒක ලේසි. ස්කන්ධයේ බෙදීම දිග. එතකොට අපිට මෙයාගේ අවස්ථිත ගුණ ලියා ගන්න පුළුවන් di සමානයි x වර්ගය ඩොට් x වර්ගය වැඩි කිරීම dx d not. දෙපැත්තම අනුකලනය i සමානයි d not x වර්ගයේ dx. අපි ලියමු තව ටික. i සමානයි d not කියන්නේ m යට l x වර්ගය අයියෝ මම මෙතන හරි
dx i සමානයි d not m යට l x ගන්න x වර්ගය dx එතකොට එනවා ml x ගණය බෙදීම 3. අපි මේකට සීමාව දාමු l ගිනම් බිඳුවටනේ l ගිනම් බිඳුව ධන අභිමත නේද ml l ගණය බෙදීම 3 ධන ඍණ බිඳුව ඍණ බිඳුව එතකොට එනවා l එකක් කැපිලා ml වර්ගය බෙදීම 3. ඕක තමයි දණ්ඩක වාස්තික ගුරුණ සිලබස් එකට එන. ඉතින් අද මම මේ ටික තමයි කතා කරන්න හිතුවේ ඔයගොල්ලොනුත් එක්ක ෆිසික්ස් වල මේ වගේ සමීකරණ හැදෙන විදිය ගැන කුතුහලයක් තියෙන ළමයිට ඉතින් මේක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අදට මගේ ලෙසන් එක මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.